ඊයේ ආණ්ඩු පක්ෂ කැබිනට් අමාත්‍යවරියක් කියනවා ජාතික ආරක්ෂාවට අපි අඩුවෙන්ම මුදල් වෙන් කරලා තියෙන දැන් ප්‍රශ්නයක් නැහැ අපි ඕන කෙනෙක්ට ඕන විදිහට පයින් යන්න පුළුවන් කියලා. Okay. අපේ අද දවසේ මිනිමරුම් දෙකයි. ඊයේ රාත්‍රියේ අපේ මිද්දේනිය මිනිමරුමක් අනිත් පැත්තෙන් අධිකරණය ඇතුළට ගිහිල්ලා අධිකරණ පද්ධතියේ අධිකරණය ඇතුළට ගිහිල්ලා නඩුකාරවරිය ඉදිරිපිට මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ පාතාලේ වෙන්න පුළුවන්. ඔහුගේ චර්යාව පිළිබඳ මම කතා කරන්න යන්නේ නැහැ කරු කතානායකතුමනි. හැබැයි මෙවැනි සිදුවීම් සිද්ධ වෙනකොට ඔබ එක පැත්තකින් කියනවා මේ රටේ පුරවැසියාට දැන් ආරක්ෂාව ප්‍රශ්නයක් නැහැ ඕන තැනක යන්න. තවත් පැත්තකින් මොකද්ද වෙන්නේ? මහා දවල් මිනිමරනවා. මන්නාරමේ උසාවිය එළියේ, කොළඹ උසාවිය ඇතුලේ. ඒ වගේම අද නීති සංගමයේ නිලවරණය පැවැත්වෙන වෙලාවේ අධිකරණ පද්ධතිය ඇතුළට ගිහිල්ලා නීතිඥවරයෙක් වගේ ඇඳගෙන. ඉතින් මෙවැනි දේවල් වලටත් ආණ්ඩුව තමන්ගේ අවධානය යොමු කරන්නේ නැත්තම් විදේශ ආයෝජන ලංකාවට ගේන්න කරු කතානායකතුමනි කවදාවත් ඔබතුමාලට කරන්න හම්බෙන්නේ නැහැ රටේ ජාතික ආරක්ෂාවත් තහවුරු කරේ නැත්තම්. Let's go. දැන් ජාතික ආරක්ෂාව අපිට ඉගෙන ගන්න නෙමෙයි යන්න වෙලා තියෙන්නේ. ජාතික ආරක්ෂාව සහතික කරන්න ආපු කට්ටිය බංකු වාසේ අපිට රිංගිලා අපේ ආරක්ෂාව තහවුරු කරගන්න වෙලා තියෙන්නේ. ඒතනට ඇවිල්ලා තියෙනවා. දැන් පම්පෝරි ගන්න අපි අල්ලගත්තා. වෙඩි තියපු පුද්ගලයා කියලා. මේ රටේ බුද්ධ්‍යංශ තොරතුරු තහවුරු කරා. මේට සති ගානකට පෙර මෙවැනි කාරණයකට අධිකරණය තුල ලැහත් වෙනවා කියලා. ඒ තොරතුරු සියල්ල ඇවිල්ලා තියෙද්දි මේක තවත් අර සහරාන්ලගේ පෙහාරය වගේ තවත් එකක් විතරයි මේ. කියලා බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දි ඒක පිළිවෙත ක්‍රියාත්මක වෙන්නේ නැතුව සහරාන්ලා ගහන්න ඉඩ ඇරියා. පාස්කු පෙහාරේ සිද්ධ වෙන ඉඩ ඇරියා වගේ. ඒකේ දෙවෙනි අධියර මේක. ඒකේ දෙවෙනි පිටපත මේක. සියලු තොරතුරු මේ කාන්තාවගේ නමත් එක්ක සින්නපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි කියන මේ කාන්තාව මේ කටයුත්ත සඳහා සූදානම් වෙනවා දැන් කාලයක් තිස්සේ කියලා බුද්ධි අංශ විසින් තහවුරු කරලා දීලා තියෙද්දි මේ කට්ටිය අධිකරණයට ඇතුළට ඇවිල්ලා ගහලා යනකම් මේ කට්ටියට මොනවද මේ ආරක්ෂාවේ කප්පිට්ටෝ කියලා කියපු කට්ටියට එක මයිල් ගහක්වත් හොයාගන්න පුළුවන් වුණාද? පාස්කු පෙහාරේ මහ මොලකරුව මොනවද මහත්තයෝ ඇවිල්ලා මේ අධ්‍ය ආරක්ෂිත කලාපයේ ඇතුළට රිංගලා වෙඩි තියලා මරලා දාලා යන මිනිහා අල්ලගන්න බැරි වුණා. ඒකේ සැබෑ මහ මොලකරුව අතුරුදහන් අර උත්තුව දීපුවාම ඒ ෂූටර් විතරක් අල්ලගත්තා. ඒ කාන්තාවද ගියා ගියතක් නැහැ. ඔයාලගේ බුද්ධි අංශ වලට ඔයාලගේ ආරක්ෂක අංශයට වැඩි ශක්තිමත් ඒ පාතාලේ කාන්තාව. A few moments later. එතන නාමල් රාජපක්ෂත් හෙට්ටප්පු මහාමි මහත්තයත් ලොකුවට දුක් වුණානේ දැන් මේ අද මහේසත් උසාවියේ තියෙන ගාත දුක් වෙන්න එපයි. හැබැයි ඝාතනය තමන්ගේ ක්‍රමයක් විදිහට අරගෙන ඇවිල්ලා ඝාතනය තමන්ගේ සංස්කෘතිය බවට පත් කරගත්තු මහත්තුරු අද දින 90 ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා මාර විදිහට ඝාතන රැල්ලක් යනවනේ දැන් ජාතික ආරක්ෂාව කෝ කියලා. ඝාතනය තමන්ගේ සංස්කෘතිය කරගත්තු මහත්තුරු අද කිඹුල් කලඩු එලනවා මෙතන ඇවිල්ලා මාර ප්‍රශ්නයක් නේ වෙලා තින්නේ කියලා. Let's go. එක්නැලිකට පැහැරගෙන යෑමේ නඩුවේ සාක්ෂි අතුරුදහන් කරලා තියෙන්නේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි අතුරුදහන් කරලා තියෙන්නේ. තාජුඩීන් ඝාතනයේ සාක්ෂි අතුරුදහන් කරලා ඉන්නේ. කවුද? මේවා පිටිපස්සේ ඉන්නේ මහත්තුරු ඇඟිල්ල දික් කරලා තියෙනවා මේ සාටක මහත්තයාට. අද මෙතන ඇවිල්ලා සාටක මහත්තයා පුරතාලන්තට යනවා. රාජපක්ෂ පවුලට උරුම ඒවට න්‍යාගම් කියන ඝාතන මේවා. ඒකින්ද දේශපාලන ඝාතන වලට උරුමකම් කරපු දේශපාලන ඝාතන තමන්ගේ වැඩක් විදියට පේටන්ට් එක තියාගෙන ඉන්න මහත්තුරු අද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා සිද්ධියක් වුණාට පස්සේ මාර වැඩේනේ කෝ ජාතික ආරක්ෂාව කියලා. අපේ පොලිසිය භාර ඇමතුමාගෙන් මම මේ අහන්නේ දැන් අර අපි පැයටකින් ඔබතුමා පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂ ලෙස අපරාධකරු අත්අඩංගුවට ගත්ත එක ගැන අපි සතුටු වෙනවා. Okay. හැබැයි තාම කාන්තාව අත්අඩංගුවට අරන් නැහැ. කාන්තාවයි මීගමුවට ගිහිල්ලා කාන්තාවයි අපරාධකරුයි දෙන්න බෙදිලා කාන්තාව ඇයින් වෙලා අපරාධකරු තමයි ගියේ. වෙඩික්කරු. හැබැයි ඔබතුමා කිව්වට දැන් මාධ්‍යයේ ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති වල කියනවා ඩුබායි වල ඉඳන් අරයා වෙඩික්කරුව පාවා දීලා දුන්න හින්දා තමයි වෙඩික්කරුව ඇල්ලුවේ කියන එක කියලා තියෙනවා. What? Bro, what are you talking about, man? වෙඩික්කරු නැත්තම් අපේ දක්ෂකමට නෙවෙයි ඇල්ලුවේ ඩුබායි වලින්ම පාතාලෙන්ම පාව දුන්නා කියලා. ඩුබායි වල දක්ෂතාවයෙන් කියලා තමයි මන් දන්නේ මාධ්‍යයේ කියන්නේ අපේ දක්ෂතාවය නෙවෙයි ඩුබායි වල දක්ෂතාවයට තමයි අල්ලලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. තම කාන්තාව අල්ලන්න බැරි වුණානේ. ඊළඟ එක
මොන දේ කරත් සැකකරු නිකම් මේ රටට වීරයෙක් කරානේ ෆොටෝ දාලා. ඒක මේක බොරු. මම මේ කියන්නේ අපේ ඇමතුමා ෆොටෝ දාන්න දෙන්න එපා. ෆොටෝ දාන්න දෙන්නේ නැතුව පොඩ්ඩක් බලන්න කියන්නේ දැක්කද අත්අඩංගුවට ගත්ත ගමන්ම අර නිකන් ලව් කරනවා වගේ මේ ෆොටෝ දාලා ඒවා වැරදි කවුද එහෙම දාන්නේ? එච්චර අපරාධකාරයෙකු ලව් කරනවා වගේනේ ෆොටෝ වල හිටියේ. ගරු කතානායකතුමනි සමහර ඡායාරූප මාධ්‍යට එන AI තාක්ෂණය ඔස්සේ මේවා පිළිබඳව පොඩ්ඩක් අවබෝධ කරගන්න මේ අන හැම එකක්ම මේ සත්‍ය දේ සිද්ධ වෙනවා කියලා අදහස් කරගෙන මේ පාර්ලිමේන්තුවට සම්පත් AI ටිකක් පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරගන්න. මේ උසාවිය ඇතුලේ විත්ති කූඩුවක් ඇතුලේ පළවෙනි අමාර නඩුකාරයා නඩුව අහා ඉන්නකොට එතකොට අරන් එන්නේ SCF එකෙන් පොලිසියෙන් එයා බුදියගෙන හිටියද මෙයාට ගහනකල් වෙඩි තියාගන්න බැරුව ගියාද මම කියනවා මේක බොහොම පැහැදිලිව ඇතුලේත් අභ්‍යන්තරෙත් මේවට සම්බන්ධ ඇති කරුණාකරලා මේක හොයලා බලන්න දැන් මේ පේන්නේ මේ ඔක්කොම දඩ බඩ ගාලා ගියයි කියලා මේ ඔක්කොම ඡන්ද දාන්න ගියේ ඊයේ නීතිඥ සංගමේ නිලවරණේ අධිකරණ ඇමති ඡන්ද දාන්න ගියා පොලිස්පතිතුමත් නීතිඥයෙක් එයා ඡන්ද දාන්න ගියා අපේ වටකල මහත්තයා නම් හොයාගන්න බැරුව ගියා ඩ්‍රයිවර්ට බූරුවා කියලා අන්තිමට මන් දන්නේ බූරුවෙක්ද කියලා එලවන්නේ මේ බූරුවා කොහෙ ගියාද කියලා අහනවා වටකල ඇමතුමාගේ වාහනේ එලවන්නේ බූරුවෙක්ද ඔය ජනාධිපති මන්දිරවල ඔය ඔබතුමාලා හිටපු අමාත්‍ය මන්දිරවල දැන් අද දොඩනවා අඬනවා මෙරටේ පාතාලයේ මිනිමරුම් කරනකොට පාතාලයේ මැරී වැටෙනකොට හැඬු කඳුලින් දැන් කතා කරනවා ඔය පාතාලයට කිරිපෙව්වේ ඔබතුමාලා තමයි පාතාලයේ රැක්කේ පාතාලයෙන් ඒ දේශපාලනය රැකුණා ඒ දේශපාලනේ පාතාලයෙන් රැක්කා ඔය පාතාලේ අර්ලිගහ මන්දිරේ කාලෙක හිටියා. ඔය පාතාලේ ජනාධිපති මන්දිරේ කාලෙක හිටියා. ඔය පාතාලේ ඔබතුමාලගේ අමාත්‍ය මන්දිරවල හිටියා. දැන් පාතාලයත් ඔබත් දෙගොල්ලම ආසරණ වෙලා. මේ රටේ අවුරුදු ගණන් ඝාතන සිද්ධ වෙලා අපරාධ සිද්ධ වෙලා බෝම්බ ගහලා මිනිස්සු මරලා අන්තිමට මේ මිනිස්සු ආණ්ඩුත් කරලා ඒ අපරාධකරුවන් අදටත් අත්අඩංගුවට බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා සමහර සාක්ෂි අතුරුදන් කරලා තියෙනවා. ඒක නිසා අපි එයාට කියනවා ඒ අපරාධ සංස්කෘතිය නවත්තන්න තමයි අපි මේ ආණ්ඩුව ගත්තේ. Okay. Let's go. මේ පාර්ලිමේන්තුවේ මේ නීතියේ නේද? නීතියේ බිඳවැටීම උසාවියේ සිද්ධ වෙන මේ අපරාධ සම්බන්ධයෙන් කතා කරන සමහර නීතිඥ මහත්තුරු ඊයේ අර උසාවියට නීතිඥකෙස වෙස්සලාගෙන ගියා වගේම සමහරු ඇවිල්ලා ඉන්නේ නීතිඥයෝ විදිහට වෙස්සලාගෙන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා නීතිඥයෝ විදිහට වෙස්සලාගෙන ආපු අය.